Hi boys, ඉතින් welcome to gaming noob YouTube channel ඉතින් boys වෙනදා වගේම අදත් යන්නේ අපි මොකක් කරන්නද? අද අපි යන්නේ ඉතින් මේ ප්‍රීමියම් කියපුවාම මේක ඉතින් ඔයාලා දැකලත් ඇති ඔයාලට දන්නවත් ඇති ඉතින් මේක වටිනා කියන්නේ මේක වාසිය ඇත්තටම වාසිය ඉතින් ලෙවල් කියන්නේ මේක ඉලක්කම් තියෙනවා කියන්නේ නම්බර්ස් තියෙනවා නම්බර් 8 යනකම් තියෙනවා ඉතින් අපි බලමු මේකේ විස්තර ගැන කියන්න කලින් කියනවා ඉතින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න bell notification එකත් ඔබලා තියන්න එතකොට මම දාන වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලගේ උඩින් වැටෙනවා ඉතින් මට sub එකක් දෙන්න ඕන කට්ටිය දැන් ඉතින් බලමු එහෙනම් කොහොමද වීඩියෝ එක වෙන්නේ කියලා ඉතින් boys වැඩි කතා වුන්නේ නැහැ අනිවාර්යෙන් අපි යමු වීඩියෝ එකට boys ඉතින් මේ විදිහට තමයි ඉතින් මේක තියෙන්නේ මේක තියෙනවා ඒකටම my level කියලා තියෙනවා මේකේ තවත් මට level 4 යන් top up කරන්න කියලා තියෙනවා හරි boys අපි බලමු මේ විස්තර ටික කොහොමද තියෙන්නේ කියලා මේක number 1 ඒ කියන්නේ level 1 එකේ level 1 එකේ පෙන්නනවා මොකද්ද මේ පැත්තෙන් පෙන්නනවා මොකද්ද ඒ කියන්නේ මේ විදිහට අපේ account එකට ගියාම මේක නිකන් අර badge එකක් එහෙම තියෙනවා කියලා පෙන්නනවා මේකෙන් ඉතින් අපි බලමු මේක තමුණක් තියෙන්නේ මේකෙන් පෙන්නනවා අපේ DP එකට දාන්න දෙකක් පෙන්නනවා. ඉතින් මේක වැදගත් මේක තමයි මේකේ level. ඒ කියන්නේ number 2 යනකොට මේකේ තියෙනවා number 2 යනකොට තියෙනවා මේකේ මොකද්ද gift එකක් හම් වෙනවා කියලා. gift එකක් හම් වෙනවා කියලා තියෙනවා මේකේ. මේ මම නම් ඒ කරන් තියන්නේ මෙතන තියෙන්නේ මේ gem 100 උත් එක්ක තියෙන්නේ තව. ඕක තමයි මම ඔයාලට ටික අරන් තියන්නේ ඉතින් boys. ඔයාලා මේකට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඉතින් මේක අනිවාර්යෙන් like 50ක් පන්නන්න ඕන boys වීඩියෝ එක ඉතින් පුළුවන් තරම් සපෝට් එක දෙන්න ඔයාලා ඒකම කමෙන්ට් එකක් දාන්න ඕන මේක level කීයද ඉන්නේ කියලා හරි boys ඉතින් බලමු කොහොමද ඊටු විස්තර ටික කියලා ඉතින් මේකේ ඔය විදිහට දෙනවා gift එකක් දෙනවා කියලා තියෙන හැම එකක් අපි බලමු තව තියෙනවා මේකේ මොකද්ද මේ ඒ කියන්නේ players like يعني playlist එකට තව 10 දෙනෙක් එකතු කරගත්ත හැකිලු. ඔය එහෙම එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ premium 2 level 2 එකෙත් පෙන්වන්නේ මේ විදිහට නා. number level 3 එකෙන් wall එකක් හම් වෙනවා. එතකම මම හිතන විදිහට මේ wall එකේ මේ ඉස්සරහා තියෙන මේ අංකේ level 8 යනකොට වෙනස් වෙනවා boys. ඉතින් මේක එතකොට අපිට වෙනදා තියෙද්දි e-badge එක නැතුව තියෙනකොට මේක අර රිමෝට් එක මැද්ද තියෙන්නේ අනේ රවුමෙන් අපිට 3ක් හම් වෙනවා දෙක තියෙන එක 3ක් වෙනවා number 3 තමයි ඒක එතකොට අපි බලමු number 3 එකේ මොකක්ද emote එක emote එකක් තියෙනවා නේද තුරු boys මම number 3 ඉන්නේ එතකොට මේ emote එක හම් වෙන්නේ නැද්ද ගන්න බෑ emote එක boys බෑනේ leader please කියනවා leader මොකක් හරි ඒක එතන තියෙන emote එක උත් හම්බෙන එකත් පාර තමයි ඉතින් මේක 4 නේ number 4 එකෙත් හම්බෙනවා ඒ කියන්නේ ඒකෙත් වෙනස්ම DP එකක් හම්බෙන්නේ boys එතකොට number 5 යනකොට අපේ නම ඒ කියන්නේ nickname එක නම ඒ වෙනස් විදියකට පෙන්වන්නේ. එතකොට අපිට දැන් කවුරු හරි රික් එකක් දානකොට ඒ වගේ එහෙම දානකොට අපි යාලට දානකොට වගේ එක පෙන්නනවා. ඒ කියන්නේ අර අමුතු විදියකට පෙන්නනවා ඒක. ගැම්මට පෙන්නනවා. හරි boys number 6 වල මේ විදියට අපි කියන්නේ account එක බලනකොට අර පොඩි අර බලන්න පොඩි මේ එකක් එනවා නිකන් අර කෑලි කැඩිලා නිකන් යන සීන් එකක් එනවා ඊට පස්සේ එහෙම සීන් එකක් එනවා ඊට පස්සේ ප්‍රොෆයිල් එක මොකක් හරි එකක් තෝර number 6 බැලුවේ number 7 වලින් අපිට يعني lucky wheel තියෙන්නේ yearly access එකක්. ඒ කියන්නේ event එකට කලින් event එක එන්න දවස් 2-3කට කලින් අපිට open වෙනවා. එහෙම සීන් එකක් තියෙන්නේ ඒකේ. ඊට පස්සේ boys තියනවා මේ විදිහට DP එකක් හම් වෙනවා ඒක සුපිරිම DP එකක් හම් වෙනවා ඊට පස්සේ
ෂොප් එකේ පරණ වෙලා තියෙන ඒවා අපිට වැඩි ජෙම් ගාණක් දීලා ගන්න පුළුවන්. ඒකත් වාසියක් තමයි. ඉතින් කොල්ල සෙට් එකට මොකුත් යම නැති කොල්ල සෙට් එකට ඒක වාසියක් තමයි. level 6 මේ level 7 නේ level 7 එකේ badge එක වෙනස් වෙනවා. level 8 එකේ profile එක. ඒ කියන්නේ profile එක වටේට මේ ආනවා ඒක. ඒකත් පාරම තමයි නේ boys. ඒකත් පාරක් තමයි ඉතින් හරිද? ඊට පස්සේ ඒ කියන්නේ අපේ kit එක share කරගන්න පුළුවන්ලු. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලගේ ලොබියට සමුරයි කෙනෙක් ආවා කියලා. ඒ කියන්නේ මේ ප්‍රීමියම් ලෙවල් එක 8 තියෙන්න ඕන. 8 තියෙන සමුරයි කෙනෙක් ආවොත් ඒක වෙනස් වෙනවලු. ඒ කියන්නේ ඒක එයාගේ එක ඔයාලට ගන්න පුළුවන් කියලා තමයි එතනින් කියන්නේ මම හිතන විදියට. ඔය එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ මේක තමයි සුපිරිම හරිද? ඉතින් boys මේකේ තියෙන්නේ ඒ කියන්නේ දැන් අර V badge එකේ තියෙන්නේ තනිකර V badge එක තමයි ඉතින් boys හරිද? කිලක් දැම්මත් පෙන්වන්නේ මේ විදිහට ඒක match එකෙත් පෙන්නනවා. ඒ කියන්නේ තනිකර V badge එක තමයි boys. ඉතින් ඒකත් සුපිරියම්ම තමයි. ඉතින් මේක top up කරන්න ඕන මං හිතන්නේ. ඒකත් මං කියන්නම්. ප්‍රීමියම් level 8 එකේ number එක වෙනස් වෙනවා. එහෙම තමයි ඒක තියෙන්නේ boys. මගේ නම් තියෙන්නේ level 3 තියෙන්නේ මේ ඒත් එක්කම level 4 යන්න මට තව 5000 ගන්න මේ යටින් පෙන්නන්නේ level 4 5400ක් තව top up කරන්න ඕන boys. ඒ කියන්නේ මේ emote එක ගන්න ඕන. ඔය emote එකට තමයි. emote එකට top up කරන්න ඕන boys. සෑහෙන ගානක් තව 5040ක් කියන්නේ මෙසේ ගානක් නෙමෙයි ඉතින්. ඒත් එක්කම boys ඔයාලට විශ්වාසවන්තව top up කරගන්න ඉන්නවා ඉතින් අපේ මොන්ටු diamond store එක. මම ඒකත් දාලා තියන්නම් මේ වීඩියෝ ක්ලිප් එක පැත්තකින්. ඒත් එක්කම boys ඔයාලට කියනවා ඉතින් අද දවසේ ඒ කියන්නේ මම මේක ඔයාලට පැහැදිලි කරලා දෙන්න ආවේ ඉතින්. අනිවාර්යෙන් ආයෙ subscribe කරන්න ඕන. subscribe කරලා තියාගන්න ඕන. ඉතින් bell notification එකත් ඔල් කරලා like එකක් දාලා comment එකක් දාලා යන්න ඕන මේකේ level ගානේ කීයද ඉන්නේ කියලා boys ඉතින්. පොඩි දවසකින් වීඩියෝ එකක් ගෙනාවු හින්දා මේකේ මම හිතන්නේ level 8 and 1 ලක්ෂ ගානක් top up කරන්න ඕන boys. ඔව් 2 ලක්ෂ ගානක් top up කරන්න ඕන boys. මේ මෙතනින් පෙන්නන්නේ මේ අර 4600ට එහා පැත්තේ ලක්ෂ දෙකක් top up කරන්න ඕන. ඉතින් top up ඕන තරමක් top up දාගන්න. ඉතින් කවුද මම එකපාරක් කිව්වා වගේම ඉතින් මම ඒ අයගේ number එක වීඩියෝ එකත් එක්ක මෙහා පැත්තෙන් දාලා තියන්නම් boys ඉතින්. හරි ඉතින් මම හිතනවා ඔයාලා මගේ يعني වීඩියෝ එකකින් පොඩි මේ එකක් හරි ගන්න දන්න කට්ටිය. ඉතින් දන්නේ නැති කට්ටියට ඒක ආදර්ශවත් වෙනවනේ කොහොමද ඉතින් ඒක දන්නේ නැති කට්ටියට සාමාන්‍ය. හරි boys ඉතින් එහෙම තමයි වෙන්නේ වැඩේ boys. ඒත් එක්කම කියන්න දෙයක් තියෙනවා පොඩි දෙයක්. ඒ කියන්නේ මේ වීඩියෝ එකට අදාළ නැහැ දේ. ඒ කියන්නේ මේ ගිල්ඩ් එකට කට්ටියව ගන්නවා boys. ඒ කියන්නේ හොඳට ප්ලේ කරන්න පුළුවන් කට්ටිය level 50න් උඩ ඉන්න ඕන. දෙකේම heroic ගහලා තියෙන්න ඕන boys. එහෙම ඉන්න ඕන. මං ඒ කියන්නේ මේක කතා කරලා එහෙම ඇප්ලිකේෂන් දාලා තියන්න මං ඔයාලව ගන්නම්. දාලා ඔයාලා මට කමෙන්ට් එකකුත් දාන්න මෙහෙම දැම්මා කියලා දාන්න. boys දන්නා level 6 ගිල්ඩ් එක සුපිරිම ගහන්න පුළුවන් සෙට් එකක් ඕන. ඉතින් level 50න් උඩ ඕන boys. හරි ඉතින් එහාට වීඩියෝ එක ඉවරයි. හරි ඉතින් ඔයාලට අදින් මම සමුගන්නවා. ඉතින් තවත් වීඩියෝ දානවා. ඒ වීඩියෝත් බලන්න කියලා අනිවාර්යෙන් කියනවා. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට ජයෙන් ජය.